සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට මෙන්න මේ වීඩියෝ එක ගන්න වෙබ්සයිට් එක තමයි යොස් කිරි හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එක. මම පළවෙනි description එකේ සහ පළවෙනි comment section එකේ link එකක් දාලා තියෙන link එක click කරගත්තට පස්සේ registration form එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට තියෙන ඔයාලගේ email address එක password එක enter කරලා sign up එක දෙන්න. ඉතින් මේ ටික fill කරාට පස්සේ sign up එක දෙන්න. ඔයාලට sign up වෙලා ඉන්න නිසා account එකට දැන් log වෙන්න. හරි account එක log වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි website එකේ interface එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ කියන tab එක මම click කරගන්නවා. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මම ගාව දැන්ට 3.6 තියෙනවා ස්ටේටි. ඉතින් මේ වෙබ්සයිට් එක අපි ගානක් හොයා ගන්න ඕන පොඩි ගානක් හරි දා ගන්න ඕනේ. මම ඔල්රෙඩි මේකට 3.6 වගේ දාලා තියෙන්නේ. මම ඉස්සරහදී කොහොමද මේක ගානක් හොයා ගන්න ඕන කියන එක කියන්න. ඊට කලින් කොහොමද දා ගන්න ඕන කියන එක කියන්න. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ white color tab එකක් තියෙන මෙන්න මේ registration මෙන්න මේක click කරගන්න. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේකලඟ මෙලස් කීපයක් හරවන්න මේකෙන් දාන්න පුළුවන්. ඔයාලට කැම්පිට් එකක් දාන්න. ඉතින් ඔයාලට මම නම් මෙතන TRC20 ටික මේක දෙනවා. ඉතින් මේක අරත් දාන්න පුළුවන්. ඉතින් මේක ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. මේ ඇඩ්‍රස් එකට තමයි දාන්න තියෙන්නේ. මිනිමෙන් දානවා නම් අපිට දාන්න පුළුවන් 3.6 ඉඳලා අපිට දාන්න පුළුවන්. ඉතින් දාන ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට මම කොපි කරගන්නවා. ඉතින් හරි මෙන්න මේ විදිහට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අපිට ඔයගොල්ලෝ දාන process එක. ඉතින් ඔයාලා ඇඩ්‍රස් එක මෙතන paste කරගන්න. ඊට පස්සේ TRC20 මේක දෙන්න. ඉතින් ඔයාලා දාන්න ඕන ගාන මෙන්න මේ විදිහට මෙතන enter කරලා ඔයාලට send කරගන්න තියෙන successfully send වුණාට පස්සේ මේ website එකට වෙත් කරලා complete කියන tab එක click කරගන්න. ඉතින් 3 minute advance. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක අපි ගානක් දාගන්නේ. හරි මම මෙතන click කරනවා. click කරනාට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට set control set icon එක තියෙන මෙන්න මේ middle icon එක. ඉතින් මේක click කරගමු. ඉතින් click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ levels PPX මේ details ටික දාලා තියෙනවා පොඩ්ඩක් ඉස්සර කරන්න. level 1 එක අපිට බලා ගන්න පුළුවන් මේකට 3.6 වගේ දෙනවා. ඕල්ට දවස් ගන්න 1.44 ගන්න දෙනවා. ඉතින් මම නම් currently මේක තමයි ඉන්නේ. දැන් එක අපිට බලා ගන්න පුළුවන් level 2 එකේ ඉතින් මේකට ඕගොල්ලෝ 10ක් වගේ නම්ලා දවස් ගන්න 4 ගානේ මේගොල්ලෝ දෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් මේගොල්ලෝ level 2 වල වෙනකන් එනවා. ඉතින් මම ඕනේ සර්ච් කරන level 1 2 එක විතරයි. හරි මේකට ඔයගොල්ලෝ කනක් දාලා අප්ඩේට් කරාට පස්සේ කොහොමද දවස් ගන්න අරගන්න ඕන කියන එක කියන්න. හරිම සරල මෙන්න මේ ටාස්ක් එක මෙන්න මේ ටැබ් එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටර්මිනල් කියන මෙන්න මේ ටැබ් එක තියෙනවා ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට load වෙයි. ඉතින් load වෙලා ඉවර වෙච්චම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට complete කියලා ආවා. successfully අපි complete කරගත්තා. ඉතින් ඊළඟ දවසේ තමයි countdown එක ඉවර වෙච්ච ගමන් අපව complete කරගන්න තියෙන්නේ. හරි මම මෙතන බෙක් වෙන්න. ඉතින් බෙක් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 1.44ක් වෙන විදිහට ඉඳලා තියෙනවා. මම වීඩියෝ එකෙන් තිබෙන අනිවාර්යයෙන්ම අරන් පෙන්නනවා. ඊට කලින් මෙතන ටීම් කියන ටැබ් එක ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන ඕගලන්ටම කියන ලින්ක් එකක් තියෙනවා. ලින්ක් එක කොපි කරලා ඔයාලා යාළුවෝ share කරන්න. ඔයගොල්ලන්ගේ යාළුවෝ join වුණා නම් මේගොල්ලෝ level 3 වගේ benefit එකක් දෙනවා. හරි මම මෙතන බෙක් කරනවා. ඉතින් බෙක් වුණාට පස්සේ මෙතන ටැබ් එක කියන මේක ක්ලික් කරගමු. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් discussion group කියන එක ක්ලික් කරගමු. ඉතින් මේගොල්ලන්ගේ Telegram group එකක් තියෙනවා. මේක බලා ගන්න පුළුවන් website එක සඳහා වැඩි විස්තර detail ඕන මේගොල්ලෝ Telegram group එකට join වෙන්න. ඉතින් හරි මම මෙතනින් බෙක් කරන්න. ඉතින් මම වීඩියෝ එක තුමේ අනිවාර්යයෙන්ම ආරම්භ කරනවා නම් ඕගලන්ට ගන්න. ඉතින් ගන්නවා නම් බලා ගන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි black color tab එක ක්ලික් කරගමු. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ මෙදස් කීපයක් හරහා අපිට අරගන්න පුළුවන් ගන්නවනේ. ඉතින් බලා ගන්න පුළුවන් මම BP20 ටිකම තියා ගන්නවා. ඊට අපිට මේ ටික අපිට fill කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන මම මුලින්ම 1.44 කියලා enter කරගන්නවා. ඊට පස්සේ අපේ address එක enter කරගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ registration password එක මෙන්න මේ විදිහට enter කරගන්නවා. හරි මේ ටික enter කරගත්තට පස්සේ මෙතනින් confirm එක දුන්නා. ඉතින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට success කියලා ආවා. ඉතින් බලා ගන්න පුළුවන් 1.44ක් මෙතන අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා බලනවා ආවද කියලා. ඉතින් බලා ගන්න පුළුවන් වලට කරලා පස්සේ insert මෙන්න මේ විදිහට 1.44ක් එල්ලලා තියෙනවා. within 1 minute තුළත ඉතින් date එක time එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලලා ස්තුතියි.